පහත සඳහන් ඒවායින් කුමක් SI ඒකක නොවන්නේද? SI ඒකක වෙන්නේ නැත්තේ මොනවද කියලා ඉහන්නේ. හරි බලපු ගමන් පේනවා අපිට මොනවද කිලෝග්‍රෑම්. නෑ ළමයි කිලෝග්‍රෑම් කියන්නේ SI ඒකකයක්. හරි අපි මොනවාද F සමානයි මේ දාද්දි ස්කන්ධය වෙනකොට කිලෝග්‍රෑම් දාන්න ඕන. හරිද? SI ඒකකයක්. එතකොට මොකද්ද ළමයි උතන උත්තරේ විදිහට අපිට ගන්න වෙන්නේ? උත්තරේ විදිහට ගන්න වෙන්නේ පස්වෙනි එක නේද? නෑනේ කෙල්වින් කියන්නේ SI ඒකකයක් නේද? එහෙම නෑ. හරිද? කෙල්වින් කියද්දි ළමයි කැපිටල් K අකුර. කැපිටල් K. හරිද? කෙල්වින් කියද්දි කැපිටල් වෙන්න ඕන. උතන තියෙන්නේ සිම්පල් K අකුර. හරි? සිම්පල් K කියන්නේ ළමයි කිලෝ කියන එක. කිලෝග්‍රෑම්, කිලෝමීටර්, කිලෝ ජූල්. හරිද? කිලෝ. මෙයා කැපිටල් එකක් වෙන්න ඕන. එයි ළමයි කෙල්වින් වලට කැපිටල් K පාවිච්චි කරන්නේ. අපි ඒක ඉගෙන ගමු. එයි කැපිටල් අකුරක් පාවිච්චි කරන්නේ. දැන් ශක්තිය මනින්න එකගේ ජූල් කැපිටල් J. හරිද? ක්ෂමතාව මනින්නේ වොට් වලින් කැපිටල් W. හරි? පීඩනය මනින්නේ පැස්කල්. ඒකෙත් පළවෙනි අකුර කැපිටල්. හරිද? තව එකක් ගත්තොත් එහෙම මොනවාද? තව මොනවා හරි කියන්න. නිව්ටන් බලය මනින්නේ නිව්ටන් වලින් කැපිටල් N. දැන් ළමයි මේ වගේ තියෙන විශේෂත්වය මොනවාද? මේ ළමයි එක එක මිනිස්සයාගේ නම්. හරිද? මෙයා නෑ. කිලෝ කියලා කවුරු හරි ඉන්නව නමක් තියෙන කවුරු හරි. හරි? මේ එක එක්කෙනාගේ නම්. හරිද? කෙල්වින්. කෙල්වින් සාමිවරයා. හරිද? පැස්කල් නම. හරිද? අපිට ඕන නම් ඉතින් මොකක් හරි ඒකකයක් නම් කරන්නත් පුළුවන්. හරිද? මේ K කෙල්වින් මගේ නමෙත් තියෙනවා K අකුරක්. හරිද? නමක් තියෙන නිසායි ඔය කැපිටල් පාවිච්චි කරන්නේ. ඇත්තටම ළමයි ඒ නිසා තමයි ඔය කැපිටල් අකුරක් පාවිච්චි කරන්නේ. හරිද? සම්මතයක් තියෙනවා අපි මොනා හරි දෙයක් මනින්න පාවිච්චි කරනවා නම් කාගේ හරි නමක්. හරිද? තනි අකුරක් නම් තියෙන්නේ ඒ අකුර කැපිටල් වෙන්න ඕන. ඔයාලට ඒකක හාමාන කොටස එහෙම එකක් කියලා දෙන්නේ නැද්ද? ඒක තනි අකුරක් වෙන්න ඕන. මේ කැපිටල් K. නිව්ටන් කැපිටල් N. ජූල් කැපිටල් J. හරිද? අකුරු දෙකක් පාවිච්චි කරනවා නම් පළවෙනි අකුර කැපිටල් වෙන්න ඕන. පැස්කල්, කියුරි, CU. හරි? අන්න ඒවයි එන්නේ. මේක අමතක වෙන එක. කැපිටල් K සිම්පල් K මාරු වෙනවා. හරිද? ඒ නිසා ළමයි ඒකට පස්වෙනි උත්තරේ එන්නේ. දැන් ඔයාලට මෙහෙම ප්‍රශ්නයක්ද ළමයි? දැන් කෙල්වින් කියන එක්කෙනා නිරපේක්ෂ උෂ්ණත්වය මනින ඒකකය. හරිද? අපි පාවිච්චි කරනවා සෙල්සියස් අංශක. හරිද? ෆැරන්හයිට් අංශක. ඒවත් උෂ්ණත්වය මනින ඒකක. දැන් ළමයි ඇයි මේ සෙල්සියස් අංශක ෆැරන්හයිට් අංශක වෙලා කෙල්වින් අංශක නැත්තේ? එහෙම හිතෙන්නේ නැද්ද? ළමයි ඒකට හේතුව වෙන්න මේවා එකක්. දැන් ළමයි මේ සෙල්සියස් අංශක ෆැරන්හයිට් අංශක හොයාගද්දී අර කම්පියුටර් එකේ ඔය ටයිප් කරන ඒවා හොයාගෙන තිබ්බේ නෑලු. හරිද? මම හරියටම දන්නේ නෑ මේ කතාව. මේ මම දන්න විදිහට මේ කියන්නේ. ඒවා හොයාගෙන නෑ. ටයිප් කරන ඒවා හොයාගෙන නෑ. ඒතකොට සෙල්සියස් අංශක ලියාගෙන යද්දි සෙල්සියස් අංශක ෆැරන්හයිට් අංශක කොහොම දාන්න පුළුවන්. ඊට පස්සේ අර ටයිප්රයිටර් එක හොයාගත්තට පස්සේ ළමයි ඒකෙන් ටයිප් කරද්දී මෙන්න මේ බිඳුව ගහන්න විදිහක් නෑලු. එතකොට මොකද කරන්නේ? ටයිප් කරලා ඉවරලා හැමතැනම බිඳු බිඳු දාගෙන යන්න වෙනවලු. ඒ කාලෙදී කෙල්වින් හොයාගත්තලු. කෙල්වින් කියන උෂ්ණත්වයමයි ඒකකය. ඒකට අංශක අයින් කළා දැම්මලු. හරිද? එතකොට කැපිටල් K ගහන්න විතරයි තියෙන්නේ. හරිද? දැන් ඉතින් තියෙනවනේ කීබෝඩ් එකේ ළමයි ඕන විදිහක සිම්බල් එකක් තියෙනවා. ඉස්සර එහෙම නෑලු. හරිද? ඒ නිසා ළමයි මේ ඔන්න ඔහොම එකක් ඒ අංශක සීන් එක.
තව එකක් මේ වගේ. හරිද? මේ මම අමතර දේවල් කීපයක් කියලා දෙන්නේ. හරිද? දැන් සෙල්සියස් අංශකවල පරාසය අපි සාමාන්‍යයෙන් සෙල්සියස් බිඳුවේ ඉඳන් 100ට අපි උෂ්ණත්වමානයක මාක් කරනවා. හරිද? හැබැයි ළමයි ෆැරන්හයිට් වල පරාසය මොකද්ද? සෙල්සියස් බිඳුවට අදාළ ෆැරන්හයිට් අගය ෆැරන්හයිට් 32යි නේද? ෆැරන්හයිට් 32යි. 100ට අදාළ එක්කෙනා 112යි. sorry 212යි. හරි? 212යි. ඇයි ළමයි මේ ෆැරන්හයිට් වල සෙල්සියස් අංශක බිඳුවට අදාළ ෆැරන්හයිට් අගය 32ක් කියලා අවිල්ලා තියෙන්නේ. 100ට අදාළ එක්කෙනා 212ක් කියලා අවිල්ලා තියෙන්නේ. දැන් උෂ්ණත්වය මනින පරාසයක් කියන්න ගියහම සෙල්සියස් බිඳුවට අදාළ ෆැරන්හයිට් අගය නිකන් හිතනවද? අපි 32 වගේ එකක් දාමු. හරිද? නැත්තම් අපි දාමු 100ට 212 කියලා අරගෙන මේ 180ක පරතරයක් වෙන විදිහට අපි ෆැරන්හයිට් අගය හදමු. ෆැරන්හයිට් පරිමාණය. එහෙම හිතනවද? නිකන් හිතලා බලන්න. එක්ක කාට හරි දෙන්නේ ඍණ 100 ඉඳන් ධන 100ට ෆැරන්හයිට් පරිමාණය හදමු. අන්න එහෙම එකක් නේ. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? ඒ ළමයි මේවා හොයාගද්දී උන දේවල් ඒවා. හරිද? ෆැරන්හයිට් කියන පරිමාණය හොයාගද්දී ඒ පරිමාණයට අදාළ සෙල්සියස් බිඳුව කියන්නේ ෆැරන්හයිට් 32 අගය. ෆැරන්හයිට් වලත් බිඳුවේ ඉඳන් 100ට අගයක් ඇති. හරිද? අන්න ඒකයි ඔය වෙලා තියෙන්නේ. එක එක විකාරනේ මේවා ඉගෙන ගන්න වෙනමක් හරි කරන්න වෙනවා. හරි මං කිව්වේ ළමයි ටිකක් වැඩිපුර මෙන්න මේ ෆැරන්හයිට් සෙල්සියස් ගැන මේක ඉතින් ඉගෙන ගන්න දෙයක් නැති නිසා ඔන්න ඔය කාරණා ගැනත් ඉතින් පොඩ්ඩක් දැනගන්න. නැත්තම් ඉතින් අංශක කැලලක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක තියෙනවා. ඉතින් තිබ්බහම මොකද? මේ කෙල්වින් වලට නෑ නැති වුණාම මොකද? හරි පොඩ්ඩක් ඉතින් දැනගන්න ඇයි එහෙම වෙන්නේ කියලා. හරි? ඒකට පස්වෙනි උත්තරේ එන්නේ අන්න එහෙම. හරි? උත්තරංග 5.